මොනවද බ්‍රහ්ම විහාර පිංගතුනේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. හිතකින් ගලන්න තියෙන ලස්සන දේවල් බ්‍රහ්ම විහාර. මේ හිත තුලේ මිනිස්සුන්ගේ වැඩිපුර ගලන්නේ තරහ, කෝන්තර, අමනාප, බෙදා ගැනීම. හිතකින් ගලනවා නම් ජාති ભેද, ආගම් ભેද කිසිවක් නැතිව මේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මිත්‍ර බව. අහිතවත් කවුරුත් නැත්තම් හැමෝමත් එක්කම හිත මිත්‍ර නම් ඒකට කියනවා මෛත්‍රිය. අනේ මේ සියලු සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා. එහෙම හිතනවා. කරුණා. මේ සමාජයේ බහුතරයක් මිනිසුන්ට තව මිනිසෙකුගේ දියුණුව වාවන්නේ. මිනිස්සෙක් ඉස්සරහට යනවා පේනකොට උහුලන්න බෑ. මිනිසෙකුගේ දක්ෂතා දකිනකොට කටුවලින් අයින්නවා වගේ රිදෙනවා. ඔයාලා හිත පුරව ගන්න මුදිතාවෙන්. මුදිතාව සැපයි. මුදිතාව හිතක තියෙනවා නම් ලස්සන මිනිස්සු දකිද්දී තමන්ගේ හිතට සතුටුයි. අනේ මිනිස්සු හරි ලස්සනයි. දක්ෂ දරුවෝ දකිද්දී හිතට හරි සතුටුයි. ඒ දරුවෝ අපේ උන්ට වඩා දක්ෂයි. වරදින්න එපා. තමන් එක්ක එකටම ඉන්න මිනිස්සු පොඩ්ඩක් අදියරක් දෙකක් දියුණු වෙලා යනකොට හදවතින් ආශිර්වාද කරන්න මේ මනුස්සයට පුළුවන්. ඒ මනුස්සයට හරියනවා. අනේ වරදින්න එපා. ලස්සනයි පිංගුතුනේ මේ ජීවිතේ. ගුණධර්ම නැතිකම නිසාමයි මේ ජීවිත කටෝර. ගුණධර්ම නැතිකම නිසාම අපි ගමේ ජීවත් වෙද්දී ගමේ ඉන්න එකෙකුට එකෙකුගේ මොකක් හරි කොස්සක් අපේ හිත ඇතුලේ තියෙනවා. සමහරට මේ ප්‍රශ්න පරම්පරා ගණන්. බලන්න සමහර දරුවෝ තමන්ගේ සමවයස්වල යාළු මිත්‍රකම් හදා ගන්නවා. එයාලා සෙල්ලම් කරන්න හිම වෙන ගෙවල් වලට යනවා. ඒ ගෙදරට ගියා කියලා ආරංචි වුණාට පස්සේ අර අම්මලා තාත්තලා අඬ ගහලා ගහන්නේ. ඔබ යනවාද ආයෝ ගෙදර? ඕකුන්නේ ගෙදර යන්න එපා. අර පොඩි එකා දන්නෙත් නෑ ඇයි මේ ප්‍රශ්නේ පරම්පරා ගානක තුවාලයක්. ඒකෙන් තාම විඳවනවා. කොච්චර හොම තියනවද? සහෝදරයෝ මරාගන්නේ කෙලෙස් නිසා. හිත් පිරෙනවා නම් මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන්, ගුණධම් වලින් දෙවියෝ පහදිනවා.